හොඳයි අද අපි බලමු ඔප්පුවක් ඔයාගේ ගෙදර තියෙන ඔප්පුව කොහොමද ඔයා බලලා ඉගෙන ගන්න කියලා කියවන්න. ඔප්පුවක ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඔප්පු අංකය, ඔප්පු වර්ගය, ඔප්පු අංකය, ඔප්පුව ලියාපදිංචි කරපු පත්තිරුව මොනවාද? ඊළඟට ලියපු ලෝය කවුද? ලියපු දිනය කවුද? කියන කාරණා සහ උපලේඛනය සම්බන්ධව ඔයා දැනුවත් වෙන්න ඕනේ ඔයාගේ ඔප්පුව සම්බන්ධයෙන්. ඒ කොටස් ටික අඳුර ගන්නවා නම් ඔයාට පුළුවන් ප්‍රාදේශීය සභාවේ වගේ යම්කිසි කාර්යයක් තියෙනවා නම් ඔයාගේ ඉඩම් ඔප්පුවට අදාළව ඒව කරගන්න පුළුවන්. බෙදුම් ඉඩම් නඩුවක ඔප්පුවක සම්බන්ධයෙන් සාක්ෂියක් දෙන්න තියෙනවා නම් ඔයාට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉඩමක් බදු දීලා ලීස් කරලා රෙන්ට් එකට දෙන එකකට ඔයාට ඔප්පුවක් බදු ඔප්පුවක් හදා ගන්න ඕන නම් ඔයාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ගෙදරම ඔප්පුව ඔයාට කියවලා ඔයාගේ ළමයිට බෙදලා දෙන වගේ දෙයකට අවබෝධය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මේ ඔයා ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේක කොමන් නොලෙජ් එකක් විදිහට අරගෙන ඔයාගේ ගෙදර තියෙන ඔප්පුව කොයි විදිහ එකක්ද කියන එක ඔයාට බලා ගන්න තමයි අද මම කියලා දෙන්නේ. මේ ප්‍රධාන කොටස් ටික ඔයා අඳුර ගන්න සරලව මම කියලා දෙන්නම්. ඔප්පුවක ප්‍රධාන පිටුවේ පළවෙනි පිටුව මේක. ඒ පළවෙනි පිටුවේ මෙතන තියෙන ඔප්පු අංකය. ඊළඟට මෙතන තියෙන ඔප්පු වර්ගය. ඔප්පු වර්ගය කියලා කිව්වහම ඔප්පු වර්ග කීපයක් තියෙනවා. දැන් ඔයා ගෙදරක් කුලියට දෙනවා නම් එතන හදන්නේ බදු ඔප්පුවක්. ඔයාගේ කඩයක් කුලියට දෙනවා නම් එතන හදන්නේ බදු ඔප්පුවක්. නමුත් ඔයා සල්ලි දීලා ගන්න ඔප්පුවක් සල්ලි දීලා ගන්න ඉඩමක් තියෙනවා නම් ඒක විකුණුම් කරයක් වෙනවා. ඒතර ඔයාගේ අම්මා තාත්තා දෙන ඉඩමක් අයිති වෙන ඉඩමක් ඒක තෑගි ඔප්පුවක් බවට පත් වෙනවා. රජෙන් දෙන ඉඩමක් ඒකට විවිධ නම් යටතේ රජ ඉඩම් තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙන ඔප්පු වර්ගය කියන එකෙන් අඳුන්වන්නේ ඒක. දැන් සාමාන්‍යයෙන් ඔයා සාමාන්‍යයෙන් පත්‍රයේ දැන්වීමක තියෙන ඉඩමක් බලන්න යනවා. බලන්න ගියාම ඔයා සාමාන්‍යයෙන් මේ ගෙදරට ගියාම කියන මට එහෙනම් ඔප්පුවෙන් කොපියක් දෙන්න කියලා. දැන් ඔප්පුවෙන් කොපියක් ගත්තාම ඔයා බලන්න ඕනේ මේ ඔප්පුව මොන වගේ ඔප්පුවක්ද කියලා. විකුණුම් කරයක්ද, තෑගි ඔප්පුවක්ද, බෙදුම් ඔප්පුවක්ද, මොකක්ද, නොබෙදු ඉඩමක්ද මේ ඔක්කොම ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ඔප්පුව කියෙව්වහම. ඉතින් මූලික වශයෙන් දැනුම අරගන්න ඔයා ලෝයර් කෙනෙක් ළඟට යන්න ඕනේ. ඔයා මූලික දැනුම ඔයා ළඟ තියෙනවා නම් ඔයාට යම්කිසි දල අවබෝධයක් එක්කම ගිහිල්ලා ඔයාගේ නීතිඥ මහත්මයාත් එක්ක කතා කරලා ඔයාට අදාළ කාර්ය කරගන්න පුළුවන්. ඒකට පහසු වෙන්න තමයි මම මේ දේ කරන්නේ. සහ ඔයාටත් දැනුමක් එනවා. ඊළඟ තමයි දැන් මම මෙතන ඔයාලට පෙන්නුවා මෙතන ඔප්පු අංකය තියෙනවා, ඔප්පු වර්ගය මෙතන තියෙනවා. ඊළඟට මේ ඔප්පුව කවුද ලිව්වේ කියන එක මෙතන තියෙනවා. මේ තියෙන ලෝයර්ගේ නම. ඊට පස්සේ මේ ඔප්පුව රෙජිස්ටර් කරපු දිනේ තියෙනවා සීල් එකකින්. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මොකද්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ පරණ ඔප්පුවල මෙතන තියෙනවා සීල් එක ගහලා ඒ සීල් එකට අදාළ කාර්යාලයට ගිහිල්ලා මෙතන තියෙන අංක ටික ඒ අංක ටික ඔයා බලලා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ඉඩම් ලියාපදිංචි කරලා තියෙන්නේ මොන පත්තුවේ මොන මේකද කියන එක. ඒක ඔයාට ඒ මොන පිටුවද කියන එක ඔයාට ඒක සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි වෙයි. නමුත් ඔයා ඒක පත්තිරු ගන්න යනවා නම් ඔයාගේ මේ ඔප්පුවේ පිට මේක ගෙනහිල්ලා මේ ඔප්පුවේ මේ ෆොටෝකොපියක් ගෙනහිල්ලා මෙන්න මේ විස්තර ටික දැම්මම තමයි ඔයාට පත්තිරුවක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා ප්‍රීවියස් රෙජිස්ට්‍රේෂන්. ඒ කියන්නේ පෙර ලියාපදිංචිය සම්බන්ධයෙන් විස්තරයක්. දැන් මේ ඔප්පු මේ ඉඩම මිලදී ගන්න කලින් මේ ඉඩම ලොකු ඉඩමක කොටසක් නේ. එතකොට කලින් මේ ඉඩම ලියාපදිංචි කරපු විස්තර තියෙනවා මේක මේ කොටසක කොහේ හරි ලියවිලා. එතකොට ඒක අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට අවබෝධයක් ගන්න ඕනේ මේ ඉඩම මොන ප්ලෑන් එකෙන් එන මොන තරම් කොටසක් ඔයාට අයිතිද කියලා. ඒ කියන්නේ ඔයාට පර්චේස් මෙතන තියෙනවා මේ උපලේඛනය කියලා. මේකට කියන්නේ ෂෙඩියුල් කියලා. ඉංග්‍රීසි වලින් කියන්නේ ෂෙඩියුල් කියලා. සිංහලෙන් උපලේඛනය කියලා කියනවා. එතකොට ඒකේ තියෙනවා ඔයාගේ ඉඩමට අදාළව හතර මායිම සම්බන්ධයෙන් විස්තරය. එතකොට පාරවල් සම්බන්ධයෙන් විස්තරය. ඉඩම කොච්චර ප්‍රමාණයක් ඔයාට අයිතිද කියන හෙක්ටයාර්ස් පර්චේස් වලින් තියෙනවා. එතකොට ඔයාට අවබෝධ කරගන්න පුළුවන් ඔයාගේ ඉඩම පර්චේස් 10ක ඉඩමක් කියන එක නැත්නම් පර්චේස් 20ක ඉඩමක් අක්කරක ඉඩමක් අක්කර 10ක ඉඩමක්ද කියන වගේ හතර මායිමත් එක්ක මෙතන තියෙනවා. එතකොට ඒවට ඒ අවබෝධය ගන්න පුළුවන්. ඒක දාන්න ඔයාගේ ඉඩමේ ප්ලෑන් එකෙන්. එතකොට මේ ප්ලෑන් එකේ තොරතුරු තමයි මෙතනට ඇතුළත් කරන්නේ. යම්කිසි කෙනෙක් ඔයාගේ ඉඩම කවුරු හරි අල්ලලා තියෙනවා නම් ඔයාට බලන්න පුළුවන්. එයා කියනවා නම් මෙතනයි මායිම කියලා ඔයාට පර්චේස් 10ක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ප්ලෑන් එකේ තියෙනවා පර්චේස් 10ක්. ඒ 10 ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ ඔයාට 10ක ඉඩම් ඔප්පුවක් තියලා පර්චේස් 9ක ඉඩමක් ඔයා භුක්ති විඳින්න බෑ. ඔයාට තියෙනවා හරියටම 10ක්. ඒක තමයි මේකේ තියෙන අයිතිය. එතකොට ඔයා අවබෝධය කරගන්න ඕනේ ඔයාගේ ඉඩම සම්බන්ධයෙන් අන්න ඒ විස්තර. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මේක වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ෆලෝ කරන්න මාව. ඉතින් මම හිතන්නේ ඔයාලට අවශ්‍ය තොරතුරු මම මේකෙන් ලැබුණා. සාමාන්‍ය දැනීමක් මම ඔයාලට දුන්නේ ඔයාගේ ඔප්පුව සම්බන්ධයෙන් කියවලා අවබෝධයක් ගන්න. ඉතින් ස්තුතියි. තවදුරටත් හොඳ වීඩියෝස් බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.